තෙරුවන් සරණයි පුතේ. කම්බාරසිද සෝනියන් අපච්චිගේ පිහිටයි. අද පුතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි පුතේ කාම ප්‍රේත දෝෂය. ඔයාලට හඳුනගන්නේ කොහොමද කියලා පුතේ. කාම ප්‍රේතයෝ කියලා කියන්නේ පුතේ උපත ලබන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ පුතේ අධික රාගය කාමයේ වරදවා හැසිරෙන අය පුතේ මිය ගියාට පස්සේ මෙම පවවල උපත ලබනවා. එහෙම උපත ලැබුවාන් පස්සේ පුතේ කිසිම මොවුන්ගේ සුගතියක් නැහැ. අගති වැඩම විතරයි කරන්නේ. මොකද මෙයාල් ජීවත් වෙලා ඉන්න කලේ රාගයට ලොල් වෙලා හිටපු හින්දා ඒ දේවල් වෙනත් මනුෂ්‍යයන්ගේ ඇඟට රිංගලා ජීවත් වෙලා ඉන්න අපගේ ඇඟට රිංගලා ඒ කාරණා කරගන්න උනන්දු වෙනවා. ඊට පස්සේ අපේ ජීවිතේ ඇත්තටම නැති කරනවා. එතකොට පුතේ විශේෂයෙන්ම ගෑන් ළමෙක් හෝ පිරිමි ළමෙක් නම් පුතේ ඔයාට කාම ප්‍රේත දෝෂයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ තමයි මම පුතේ අද කියන්නේ. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න පුතේ ඔයාලා. කාම ආසාව වැඩි වීම පුතේ කියන්නේ සාමාන්‍ය ආසාව නෙමේ අධිකව කාම ආශාවක් තියෙනවද කියලා. එතකොට පුතේ නොමගට යන්න සැරින් සැරේ හිතෙන නරක අදහස්. කියන්නේ එක්කෙනත් එක ඉන්න ඕනේ කියලා හිතෙන්නේ පුතේ කාමයේ වර්ධවා හැසිරෙන. අන්න ඒක තියෙනවද කියලා පුතේ බලන්න. එකම කෙනෙක් පමණක් නෙමේ හැමොත් එක්කම පුතේ. එතකොට පුතේ තමන්ට පාලනය කරගත නොහැකි විදිහේ රාගික සිතුවිලි පහළ වෙනවද කියලා බලන්න. සාමාන්‍ය පුතේ රාගික සිතුවිලි අපි මිනිස්සේ ඇති වෙනවා. ඒක පාලනය කරගන්න බැරි තරම් ඇති වෙනවා නම් ඒක පුතේ කාම ප්‍රේත දෝෂයක් පුතේ. එතකොට පුතේ ලිංගිකව හැසිරෙනවා හීනෙන් පේනවනම් රාත්‍රී නිින්දදී එහෙම පේනවනම් පුතේ ඒක කාම ප්‍රේත දෝෂයක් පුතේ. එතකොට පුතේ සිහිනෙන් තෘප්තිමත් සිහිනෙන් ඒ ලිංගිකව තෘප්තිමත් වීමක් සිද්ධ වෙනවා නම් ඒක කාම ප්‍රේත දෝෂයේ ලක්ෂණයක්. ඒ වගේම පුතේ තමන් නොදැනීම තමන්ගේ මුවින් අන් අයට නරක අදහස් යෝජනා ඉදිරිපත් කරනවා නම් ඒක පුතේ හිතට මනසට ඇති වෙන බලපෑම නිසා වෙන දෙයක් පමණයි. සියලු අය නෙවෙයි සමහර පිරිසකට පමණක් මේක තියෙනවා පුතේ. ඒ කියන්නේ තමන්ගේ හිතෙනවා මේ කෙනත් එක්ක හිටියොත් කියලා ඒ වගේ නරක සිතුවිලි එනවා. ඒ දේවල් සමහර විට ඔයාලා ක්‍රියාත්මක කරන්නේ යෑමෙන් ඒ ප්‍රශ්න නොයෙක් ගැටලු ඇති වෙලා ඇති. ඒක කාම ප්‍රේත දෝෂයෙන් තමයි පුතේ එක එක්කෙනත් එක්ක ලිංගිකව හැසිරෙන්න හිතෙන්නේ. එතකොට ලිංගිකව කටයුතු කොපමණ කළත් ඒ ප්‍රමාණවත් නොවි නිතරම අවශ්‍ය වෙනවා නේද? කියන්නේ ඇති කියලා සීමාවක් නැත්නම් නිතරම අවශ්‍ය වෙනවා නම් පුතේ අධික ආශාවල් තියෙනවා නම් ඒක කාම ප්‍රේත දෝෂෙත් පුතේ අලස බව ඇති වෙනවා. ඒ කියන්නේ කම්මැලිකම් ගතිය ඇති වෙනවා පුතේ. වැඩක් පලක් කරන්න හිතෙන්නේ නැහැ. නිදිමත ගත අධිකේ කොච්චර දිය ගත්තත් නිදිමත අය නිදිය ගන්නම හිතෙන්නේ. එතකොට කෑම කන්න බෑ. කෑම අරුචිය ඇති වෙනවා පුතේ. කෑම ආහාර අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. අප්‍රියතාවයක් දැනෙන. එතකොට පුතේ තනිව ඉන්න පුතේ වැඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ එක එක්කෙනත් එක්ක ඉන්න කැමති නෑ පුතේ. සමාජයේ මිනිස්සුත් එක්ක ඉන්න කැමති නෑ. යාළුවෝ ආශ්‍රය කරන්න කැමති නෑ. තනියෙන් මොහේ පැත්තකට වෙලා ඉන්න කැමති. එතකොට දකින්න කෙනා සමග යන්න හිතෙන පුතේ. කියන්නේ කවුරු දැක්කත් සාමාන්‍ය අපි කියමුකෝ තමන්ගේ වයසට නොගැලපෙන කෙනෙක් එක්ක උනත් යන්න හිතෙනවා පුතේ. එතකොට පුතේ සම්බන්ධතා කැඩී බිඳී යාම. අපි හිතමු අර ප්‍රේම සම්බන්ධතාවයේ විවාහ ජීවිතයක් ගත කරා නම් ඒ සම්බන්ධකම් කැඩෙනවා පුතේ. මේ කාම ප්‍රේත දෝෂය. එතකොට විවාහයෙන් ගැටලු ප්‍රශ්න තියෙනවා. දෙන්න අතර රණ්ඩු සරවල් ඇති වෙනවා. කොහොමද පුතේ ඉතින් මේ වගේ දේවල් එනකොට ඒ දේවල් වෙන එක අහන්න දෙයක් නැහැ. කාම ප්‍රේතයට අවශ්‍ය තමන් සතුටු වීම පමණයි. එතකොට පුතේ ලස්සන තමන් නොහිතෙන හැඩ ඇති වශී රූපයක් සිහිනෙන් දැකීම ගෑනු කට්ටිය නම් පිරිමි කට්ටිය නම් ගැහැණු කට්ටිය ස්ත්‍රීන් ඒ වගේම පෙන්නනවා මේ හීනෙන් පුතේ. එතකොට පුතේ ලස්සන කට්ටිය පෙන්නනවා පුතේ. එතකොට හීනෙන් ඔයා කරේන ඒ කාම දෝෂයක් පුතේ. එතකොට පුතේ ඔය කරුණු කාරණා සියල්ලම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් පුතේ. ලක්ෂණ එකක් දෙකක් තියෙන්න පුළුවන්. ඔක්කොම තියෙන්නේ නැහැ පුතේ. එකක් දෙකක් තියෙන්න පුළුවන්. සමහරවිට ඔක්කොම තියෙන්න පුළුවන්. පුතේ මේ බොහෝ දුරට තමන්ගේ මළගිය ඥාතීන් හරහා සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතනවා මේක මේ වෙනත් ඥාතීන් මළගිය ඥාතීන්ගෙනුත් එන්න පුළුවන්. ඒ තමන් ජීවත් වෙලා ඉන්න කාලේ හිටපු කට්ටිය ඒගොල්ලොන්ගෙන් එන්නත් පුළුවන් පුතේ. එතකොට පුතේ එසේ නැතුව විනයක් විදිහටත් මේක එන්න පුළුවන් පුතේ. කියන්නේ කෙනා කරපු කොඩි වෙන මගිනුත් පුතේ. එතකොට පුතේ මේ නොමනා විදිහට හැසිරුණාම මේ ශාස්ත්‍රය තියෙනවා පුතේ. මේ විදිහට හැසිරුණාම තමයි මේ ආකාරයට මේ දේවල් වෙන්නේ ජීවත් වෙන්නේ. යාළුවා ළමයිට මේ කරදර ප්‍රශ්න බහුලව ඇති වෙනවා පුතේ. මොකද සමහරුන්ට
වෙන විදිහට මේ බලය ක්‍රියාත්මක වෙනවා විනාශයට ඇද දානවා පුතේ පලි ගැනීම ඇති කරන චරිතය විනාශ වෙන අපහාස විඳීමට ලක් වෙන තත්ත්වෙට මේ බලවේග ක්‍රියා කරනවා පුතේ. ගෑල් ළමයින් නම් ගොඩාක් මේක බලපානවා පුතේ. නමුත් මේකට ස්ථිරවම අත්පිළිතුරක් තියෙන පුතේ. නිවැරදිව පරීක්ෂාවකින් සනාථ කළා දෝෂ නිර්ද හඳගෙන පස්සුව ඊට අදාළව අත්පිළිවෙත නිවැරදිව කිරීම තමයි පුතේ හරියාකාරව කරන්න ඕනේ. ඒතර පුතේ දෝෂ ඉවත් කරලා යන්ත්‍ර මාලාවක් දාලා ඒ වගේ දේවල් වලින් මේ දෝෂ නැති කරගන්න පුළුවන්. එතකොට පුතේ මේ ආකාරයෙන් පිරිත් කියන එක පුතේ වෙලට විතරයි ප්‍රතිඵල තියෙන්නේ. මේ දෝෂ අයින් කරන්න ඕනේ. නැත්නම් ඔයාලට ගොඩක් දුරට මේ දේවල් බලපානවා. ඒතර මේ සමහර වශී කරගන්නත් මේ දේවල් වලින් කරලා අහිමත් කාම්ප්‍රේස දෝෂ වෙල මොකද ලේ සීනි වලට ලේ මිශ්‍ර කරලා එහෙම දාලා දුන්නාමත් මේ ආකාරයට කාම්ප්‍රේස දෝෂ ඇති වෙලා ඒ ජීවිතේ සමහර නැති වෙනවා. පස්සේ පිළිකා ඇතිවීමේ දේවල් මම වෙනම ලිපියකින් අනුසන්ධාන කරලා තිනවා වීඩියෝ එකකින්. එහෙනම් පුතේ ඔයාලට ගැටලුවක් මේ ගැන තියෙනවා නම් මට කතා කරන් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට ගම්බාල් සිද්ධ සෝනියන් අප්පච්චිගේ පිහිටයි.